අප්‍රේල් 10 ඩේලි ට්‍රිවියා ක්විස් එක. අද පරණ කාලේ රෝමන් එම්පරර් ඔගස්ටස්ගේ තිබ්බ නම මොකක්ද? ජුලියස් සීසර් නෙවෙයි, මාකස් ඇන්ටෝනියස්ත් නෙවෙයි. මේ දෙකෙන් එකක්. ඔක්ටේවියස් මතකයක් තියෙන නමුත් ඒක. What are mayflies known for? Make having an extremely short adult lifespan. Mayflies ගැන දන්නේ. Mayflies කවුද කියලා බලන්න මුලින්. In what month did hostility cease on the western fronts of World War One? මතකයක් නැහැ. නොවැම්බර්. නිකන් හිතුවේ නත්තල් වලට කිට්ටු නිසා කියලා නමුත් ඒක මතක නැහැ. What does the word December? December කියන්නේ ඇත්තටම කිව්වොත් දස වෙනි කියන එක ඩෙක්. ලතින් විදියට. ඔතන වෙන්නේ මම හිතන්නේ ජූලි සහ ඕගස්ට් අතරමැදින් ආපු නිසා ජූලියස් සීසර් දාගත්තා, ඔගස්ටස් සීසර් දාගත්තා. නැත්තම් සෙප් කියන්නේ 7 OCT ඔක්ට් කියන්නේ 8 9 ඩෙක් 10. November Rain Guns N' Roses මේගොල්ලන්ගේ ප්‍රසිද්ධම සින්දුවක්. විනාඩි මම හිතන්නේ මියුසික් වීඩියෝ විනාඩි 6ක් 8ක් දිග වීඩියෝ එකක්. Around 600 BC, who invented 7-day week that we use today? කවුද මේ කාලේ ඉන්න පුළුවන්? Babylonians. 600 BC වල ඉන්න පුළුවන් කට්ටිය ගැන විතර තමයි. නැත්තම් මේක මතක නැහැ ඒගොල්ලන් කියලා. When does the vernal equinox take place? Vernal හිතා ගන්න බෑ. සමර් එකත් එක්ක northern hemisphere සමර් එන්නේ සාමාන්‍ය ජුලයිනේ. නෑ මාර්තු. vernal කියන එක වචනේ බලා ගන්න ඕන. Who reformed the calendar in 1583? Pope Gregory තමයි ඉඳ දැන් අප පාවිච්චි කරන කැලෙන්ඩර්ස් වලට කියන්නේ Gregorian calendar කියලා කියන්නේ ඒක නිසා. එයා තමයි එතනදී ඒක මාරු කරේ. 9 International Workers Day May 15 වෙනිදා. The Hebrew calendar dates itself from the creation of world in Jewish theology. අවබෝධයක් නැහැ. 2004 5785 Hebrew calendar කියවලා බලන්න. ඉන්ටරෙස්ටිං ප්‍රශ්න ටිකක්. එහෙනම් අපි අප්‍රේල් 11 කින් ආයෙ හම්බෙමු.